ඒඩ්ස් ගැන දන්නවද? ඒඩ්ස් කියන්නේ වළක්ව ගන්න පුළුවන් කිව්වොත්. හරි. අපි බලමු ඒඩ්ස් කියන්නේ මොනවද කියලා. HIV Human Immunodeficiency Virus. මෙන්න මේකේ අන්තිම ස්ටේජ් එක තමයි ඒඩ්ස් කියලා කියන්නේ. ඒඩ්ස් මෙන්න මේ HIV වෛරස් එක වැළඳුනහම වෙන්නේ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. එහෙම නැත්නම් ඩිෆෙන්ස් සිස්ටම් එක අඩපණ කරනවා. එතකොට ඒඩ්ස් වැළඳුනහම ඒකෙන් මිනිසෙක් මැරෙන්නේ නැහැ. ඒඩ්ස් හැදුනහම ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වෙනවනේ. එතකොට ඔයාට මොනවාම හරි ආසාදනයක් එක්ක ෆයිට් කරන්න තියෙන හැකියාව නැති වෙනවා. ඉතින් මොනවාම හරි ආසාදනයක් මගින් තමයි ඔයාව නැති වෙන්නේ. එහෙම නැතු ඒඩ්ස් කියන රෝග තත්ත්වෙන් නෙවෙයි. ඉතින් ඒඩ්ස් කිව්වහම අපි හැමෝගෙම ඔළුවල තියෙන සෙක්ස්නේ. unprotected sex. අනාරක්ෂිත ලිංගික හැසිරීම වලින් තමයි මේ ඒඩ්ස් කියන රෝග තත්ත්වය බෝ වෙන්නේ කියන එක තමයි අපි හැමෝගෙම ඔළුවල තියෙන්නේ. නැහැ. ඒඩ්ස් වැළඳෙච්ච රෝගියෙක්ගේ රුධිරය මගින් එම රෝගියාට පාවිච්චි කරපු නීල් එකක් තවත් රෝගියෙක්ට පාවිච්චි කිරීම මගින් ඒඩ්ස් කියන රෝග තත්ත්වය බෝ වෙන්න පුළුවන්. එහෙම නැතුව ඒඩ්ස් වැළඳෙච්ච රෝගියෙක් සමග එකට කැම ගන්නකින් ඔහු ඇල්ලීමේ එහෙම නැතුව වැළඳ ගැනීමකින් අපිට ඒඩ්ස් බෝ වෙන්නේ නැහැ. හොඳම දේ දන්නවද? HIV කියන්නේ වළක්ව ගන්න පුළුවන් දෙයක්. ඉතින් මුල් හඳුනා ගැනීම වලින් ඉක්මන් ප්‍රතිකාර වලින් අපිට පුළුවන් HIV වැළඳුනත් සෞඛ්‍යමත් දීර්ඝ දිගු ජීවිතයක් ගත කරන්න. ඉතින් ඔයත් අදම ටෙස්ට් කරන්න. HIV ආසාදනය වෙලා තියෙනවද කියලා ඔයත් දැනුවත් වෙන්න. මොකද අපි අපේ ආදරණීයන්වත් රැක බලා ගන්න ඕන. ඉතින් ඒඩ්ස් භයානකයි. ඒ වුණාට අපි හැමෝම එකට එකතු වුණොත් අපිට එවනේ ෆයිට් කරන්න පුළුවන්. ඉතින් දැනුවත් කිරීම මගින් තවත් එක් ජීවිතයක් බේරගමු. ඉතින් ඔයාගේ ආදරණීයන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.